ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ මගේ සහෝදර සහෝදරියන් දවසේ ස්වාමීන් වහන්සේගේ කරුණාව ආශිර්වාද තුළ උන්වහන්සේගේ වචනය ඔබත් එක්ක බෙදා ගන්නට ජීවිතයට අරුතක් ගෙනෙන්නට ස්වාමීන් වහන්සේ මේ දුන්න අවස්ථාව ගැන උන්වහන්සේට අනෙක් වාරයක් ස්තුති වේවා. අද දවසේ ස්වාමීන් වහන්සේ කතා කරන්නේ ඔබට බලන්න මම ඔබ මෙහෙම ප්‍රශ්නයක් අහනවා. ඔබ මේ සමාජය තුළ නායකයෙක්ද? යම් වගකීමක් උසුලන කෙනෙක්ද? යහළු එළිය අතර, අසල්වාසීන් අතර, රැකියා කරන ස්ථානය තුළ, නිවස තුළ, දේව මන්දිරය තුළ, ඔබේ ජීවිතේ ගතවන බොහෝ ස්ථානවල ඔබට තියෙන මොන වගේ තත්වයක්ද, මොන වගේ ස්වභාවයක්ද? ඔබ යම් නායකත්වයක් උසලනවා නම් ඔබට ස්වාමීන් වහන්සේ මහා විශාල අභියෝගයක් අද දවසේ අරගෙන එන්නට. උන්වහන්සේ අද දවස ඔබට ප්‍රකාශ කරන්නට යනවා මෙන්න මෙහෙම දෙයක්. දේව වචනේ දානියෙල්ගේ පොතේ 12 වන පරිච්ඡේදයේ 3 වන පදේ මෙන්න මෙහෙම කියනවා. නුවණැති ජාතියේ නායකයෝ ආකාශයේ දීප්තිය මෙන්ද සෙනග හරිමග ගෙන ගිය අය තාරකාවන් මෙන් සදාකාලයටම බැබලෙන්න. නැවතත් අහන්න. නුවණැති ජාතියේ නායකයෝ ආකාශයේ දීප්තිය මෙන්ද සෙනග හරිමග ගෙන ගිය අය තාරකාවන් මෙන් සදාකාලයටම බැබලෙන්න. ස්වාමින් වහන්සේ මේ සමාජය හරි මගකට ගෙන යන පුද්ගලයෙක් බවට ඔබව පත් කරලා තියෙන. එහෙමත් නැත්නම් නුවණ ඇති පුද්ගලයෙක් ලෙස මේ සමාජය ඔබව තියලා තියෙන්නේ සදාකාලයට මේ අයගේ ජීවිතවලට ආශිර්වාදයක් ලැබුණු පිණිස. අපි නම් පුරුදු වෙලා ඉන්නේ නම්බු නාමයක් පැමිණෙනකොට ඒ කාලයට පමණක් අපේ නායකත්වය දෙන්න. නමුත් ස්වාමීන් වහන්සේ ඔබව යම් ස්ථානයකට අරගෙන ඇවිල්ලා තියෙන්නේ සදාකාලයට මේ නායකත්වය ගෙන දෙන්නටයි. පැරණි ගිවිසුමේ නම් නුවණ ඇති අය යනු භක්තිමත් කියන අර්ථය බව ප්‍රකාශ කරනවා. ඒ අය ජීවත් වෙන්නේ සිය නුවණ පිළිබිඹු කරනවා පමණක් නොවේ, සිය ජීවිත සාක්ෂියෙන් අන් අයට යහපත් වූ දෙවිඳුන් වෙතට යොමු කිරීමට සාක්ෂිදාන ජීවිතයක් ඔවුන් ගත කරනවා. අන්න ඒ තුලිනුයි ඒ ආලෝකය ප්‍රකාශ වෙන්නට යන්නේ. නුවණ තියෙන මනුෂ්‍යයා ඒ අයුරින් ජීවත් වෙනකොට ඔහු තුලින් ප්‍රකාශ වෙන ඒ ආලෝකය එහෙමත් නැත්නම් ඔවුන් බැබලෙන්නේ කියන කරුණ කෙරෙහි අපේ අවධානය යොමු කරමු. එහි තිබෙන ආකාරයට නම් දෙවියන් වහන්සේගේ තේජස සහ අද්විතීය භාවය ඔවුන් තුලින් ප්‍රකාශ වීම අන් අය දෙවියන් වහන්සේ වෙතට ගෙන ඒමට ඔවුන්ගේ ජීවිතයෙන් ආලෝකය අන් අය වෙතට ප්‍රකාශ කිරීමක් යන බව විශාරදවරු ප්‍රකාශ කරනවා. අන්න ඒ නිසා මගේ සහෝදර සහෝදරයෝ නුවණ ඇති පුද්ගලයෙක් පමණක් නොවේ, ඒ නුවණ තුලින් ඔවුන් එකිනෙකාට ආලෝකයේ බබලවන පුද්ගලයෙක් වන්නට ස්වාමීන් වහන්සේ අද දවසේ ඔබට මට ආරාධනා කරනවා. ඔබේ නායකත්වයේ තුල සූදානම් අද දවසේ ඔබේ ආලෝකය ඔබේ ජීවිතයේ ඒ සැබෑ වූ දෙවියන් වහන්සේගේ මෙහෙවර ක්‍රියාවට නැංවෙන පිණිස කැප වෙන්න. සේනම් ජීවිතයට අර්ථයක් එකතු කරගන්න. ඔබ දෙවිඳුන් සමග ගමනක් යන්න අත්වැඩ. ඔබට ජේසුස් වේදයි.